ඉතින් තවත් ලස්සන අලුත් දවසක රසම රස කෑමකුත් එක්කම ඔයාලා හැමෝම හමුවගෙන මට ගොඩාක්ම සතුටුයි. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නට යන්නේ මේ දවස්වල ගොඩාක්ම වෛරල් යන කෑම ජාතියක්. ඒ තමයි කැරමල් පුඩින් රෙසිපි එක. බිස්නස් එකක් විදිහට කරගෙන යන්න හිතන් ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි. මම ප්ලාස්ටික් බකට්ස් වල කොහොමද කැරමල් පුඩින් එක හදාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරගන්න. ඉස්සරලාම සීනි ටික කැරමල් කරගන්නටයි යන්නේ. ඒකට මම මේ වගේ පෑන් එකක් රත් කරගෙන ඒකට සීනි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒත් එක්කම මේස හැඳි 2ක් වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ හැඳි මොකොත්ම පාවිච්චි කරන්නේ නැතුව පෑන් එකම මේ විදිහට හොල්ලගෙන මම සීනි ටික කැරමල් කරගන්නයි යන්නේ. ගෑස් ස්ටව් එකේ ෆ්ලේම් එක අඩුවෙන්ම තියාගන්න. විනාඩි 2ක් 3කින් පස්සේ මේ වගේ ලස්සන ගෝල්ඩ් කලර් එකක් අපිට බලා ගන්නට පුළුවන්. මේ විදිහට ලස්සන ගෝල්ඩ් කලර් එකක් විදිහට සිරප් එක ආවට පස්සේ මම දැන් කැරමල් පුඩින් එක හදාගන්න යන භාජනයට එකින් ටිකක් එකතු කරගන්නවා. අපි හදාගන්න යන කැරමල් පුඩින් මිශ්‍රණය මේ භාජනයට එකතු කරගද්දී මේ කැරමල් ටික හොඳට නිවිලා තියන්න ඕන. ඔයාලට ගොඩාක්ම හදිස්සියෙම මේ මිශ්‍රණය මේ භාජනයට එකතු කරලා ඉක්මනටම පුඩින් එක හදාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් ෆ්‍රීසර් එකේ තියලා අරගන්න. ෆ්‍රීසර් එකේ තියලා හොඳට කූල් වුණාට පස්සේ මේ මිශ්‍රණය මේකට එකතු කරගන්න. දැන් අපි මිශ්‍රණය හදාගමු. ඒකට මම මේ වගේ භාජනයක් අරගන්නවා. මේ විදිහට භාජනයක් අරගත්තට පස්සේ ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. ඒත් එකම සීනිත් එකතු කරගන්නවා. මම මෙතනදී සීනි මේස හැඳි 4ක් එකතු කරගත්තා. ඊට පස්සේ අඩ ගින්දරෙන් මේක හොඳට බොයිල් වෙන්න තියෙන්න ඕනේ. මේකේ තියෙන වතුර ටික ඔක්කොම හොඳට අයින් වෙනකම් මේක හොඳට බොයිල් වෙන්න ඕනේ. කිරි ටික හොඳට බොයිල් වෙනකම් මම තවත් භාජනයක් අරගෙන ඒකට බිත්තර ගෙඩි 3ක් කඩලා එකතු කරගන්නවා. බිත්තර ගෙඩි 3ක් එකතු කරගෙන ඒක පොඩ්ඩක් මේ විදිහට බීට් කරගන්නවා. ලොකු වෙලාවක් බීට් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට පොඩි වෙලාවක් බීට් කරලා අරගත්තොත් හොඳටම ඇති. කිරි ටික මේ විදිහට බොයිල් වෙගෙන එනකොට මම ලිප අඩු කරලා චුට්ටක් මේ විදිහට කලවම් කර පොඩි වෙලාවක් ඒ විදිහටම ආයෙත් බොයිල් වෙන්න තිබ්බා. එතකොට තමයි හොඳට වතුර ටික අයින් වෙන්නේ. ඉතින් ඒ විදිහට හොඳට කිරි ටික බොයිල් වුණාට පස්සේ බීට් කරලා අරගත්ත බිත්තර මිශ්‍රණය මම මේ කිරි වලට එකතු කරගන්නවා. ඉතින් ඒ විදිහට කිරි වලට බිත්තර ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඒත් එක්කම ඔයාලට කැමති නම් වෙනිලා එසන්ස් ටිකකුත් එකතු කරගන්නට පුළුවන්. මම මෙතනදී වෙනිලා මේස හැන්දක් එකතු කරගෙන හොඳට ආයෙත් කලවම් කරගත්තා. ඉතින් ඒ විදිහට පුඩින් මිශ්‍රණය හදාගත්තේම මේ කැරමල් ටික හොඳට නිවිලා තිබ්බේ. ඊට පස්සේ මම පෙනේරයක් පාවිච්චි කරලා ඒක හොඳට පෙරා ගත්තා. අපි මේ මිශ්‍රණය කැරමල් වලට එකතු කරගත්තේ අනිවාර්යයෙන්ම පෙනේරයකින් මේ විදිහට පෙරලා අරගන්න.
ඒ විදිහට මිශ්‍රණය හදාගත්තට පස්සේ දැන් අපි ඒක තඹගමු. මම එදා දවසේ ලිපේ තමයි මේ පුඩින් එක තඹගන්නට යන්නේ. ඒකට මම මේ වගේ භාජනයක් අරගෙන වතුර එකතු කරගත්තා. වතුර ඇතුලේ අනිවාර්යයෙන්ම රෙදි කෙල්ලක් තියන්න. රෙදි කෙල්ලක් තියලා ඒක උඩින් මේ පුඩින් මිශ්‍රණය තියලා තියෙන භාජනය තියගෙන මගේ වීඩියෝ එක ඒකේ කැප්චර් වෙලා නැහැ. ඊට පස්සේ ඒක හොඳට වහලා ඒක උඩින් බර මොනවා හරි තියන්න. ඊට පස්සේ මූඩියකින් වහලා ඒක විනාඩි 30ක් වගේ වේලාවක් හොඳට තඹ ගන්න. දැන් අපි බලමු කොහොමද ප්ලාස්ටික් කප්ස් වල මේ පුඩින් එක හදාගන්නේ කියලා. අපිට කේක් බඩු තියෙන කඩවල් වල මේ වගේ කප්ස් ගන්නට පුළුවන්. මේක තඹගතට මොකුත්ම වෙන්නේ නැහැ. මේ වගේ කප්ස් අරගෙන ඒකට කැරමල් පුඩින් වලට අපි හදාගත්ත කැරමල් මිශ්‍රණය ටිකක් එකතු කරලා හැමතැනටම ගෑවෙන්න වගේ ස්ප්‍රෙඩ් කරගන්නට ඕන. ඊට පස්සේ ඒ විදිහටම අපි මිශ්‍රණය මේකට එකතු කරගන්නයි තියෙන්නේ. ඔයාලා ගාව ට්‍රාන්ස්පරන්ට් මූඩියක් තිබ්බොත් විතරක් ඒ මූඩියෙන් වහන්න. මං ගාව තිබ්බේ මේ වගේ සුදු පාට ගතියක් තියෙන මූඩියක්. මේක පොඩ්ඩක් තෙම්බෙන්න බලනවා. ඔයාලා ගාව ට්‍රාන්ස්පරන්ට් මූඩියක් තියෙනවා නම් ඒකින් වහලා එහෙමම තම්බ ගන්න. නැත්නම් මේ වගේ සුදු පාට මූඩියෙන් වහලා තියන්න එපා. මේ සුදු පාට මූඩිය වෙනුවට ඇලුමිනියම් ෆොයිල් වගේ මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න. මම මේ කප්ස් වලට එකතු කරගත්ත මිශ්‍රණය වාත වලින් තමයි මම තඹ ගන්නට යන්නේ. ඒකට මම මේ වගේ භාජනයක් අරගෙන වතුර ටික හොඳට බොයිල් වෙන්න තියලා ඒක උඩින් මේ වගේ ස්ටීමර් එකක් තියලා ඒක ඇතුලේ තමයි මේ කප්ස් ටික මම තියාගත්තේ. ඊට පස්සේ මූඩියකින් වහලා විනාඩි 30ක් 45ක් වගේ වේලාවක් හොඳට තඹ ගත්තා. ඉතින් ඒ විදිහට තඹ ගත්තට පස්සේ මේ විදිහට තමයි මගේ පුඩින් එක ආවේ. මේ දවස්වල මේක ගොඩාක්ම ට්‍රෙන්ඩිං නිසා ඔයාලට පුළුවන් පොඩි බිස්නස් එකක් විදිහටත් මේක පටන් ගන්න. පොඩි බිස්නස් එකක් විදිහට මේ වගේ ප්ලාස්ටික් කප්ස් වල තම්බලා ඔයාලට පුඩින් විකුණන්න පුළුවන්. අනිත් මිශ්‍රණය මම දාගත්තේ ඇලුමිනියම් භාජනයක නිසා මේක ටිකක් තැම්බෙන්න ටිකක් වෙලාවක් ගියා. ඒ වුණාට ඔක්කොම ලස්සනට ආව මාරම රසයි මේ පුඩින් එක. මම එකතු කරගෙන තියෙන අමුද්‍රව්‍ය වල ප්‍රමාණයත් එක්කම ඔයාලා මේ විදිහට පුඩින් එක හදලා බලන්න. ඇත්තටම මාරම රසයි මේ පුඩින් එක. අනිවාර්යයෙන්ම try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක share කරගන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන රසම වීඩියෝ එකකුත් එක්කම තවත් දවසක ඔයාලා හැමෝම හමු වෙන්නම්. සුබ දවසක් පරිස්සමින් ඉන්න.